මම කැරි තිබහේ හිටියේ පෙට්‍රල් බටේ ඔබාගත්ත කටේ ඔබන් ලොකු උගුරක් බිව්වා. හැබැයි බිව්වේ පෙට්‍රල් නෙවෙයි වතුර. මොකද මේ ලෝකෙ දැන් වතුර ඉවර වෙගෙන යන්නේ. වතුර බින්දුවකටත් අම්මට සිරි වෙන්න ගෙවන්න ඕනේ. පිඟන් හොදන්නෙත් වැලි වලින් බං. වතුර ගන්න සල්ලි නැති හිඟන්නෝ තොල තෙමා ගන්නේ කසියා පාරක් ගහලා. අපේ පවුලත් පට්ටම අසරණයි. රිම් එකකින් යන්නේ බං. ඇඟේ වතුර තියාගන්න තද කෑම විතරයි කන්නේ. ලැට් එකට ගියාම තමා ගේ තේරෙන්නේ. මට ලොකු ඉඩමක් තියෙනවා. ඒ වුණාට වතුර නැති නිසා ගංජා පැලයක්වත් වවා ගන්න බෑ. ජීවත් වෙන්න මමයි පුතයි දවසට සැතපුම් ගණන් පයින් ගිහින් වතුර ප්ලාන්ට් එකේ වැඩ කරන උන්ට බඩු සප්ලයි කරනවා. එදා වැඩේ ඉවර වෙලා මම බාස්ගෙන් ඇහුවා අපේ ගෙදරටත් වතුර බටයක් අදින්න බැරිද කියලා. ඒ ඌට දෙන්න සල්ලි නැති නිසා ඌ මට කැපුවා. දරෙද්දි අපේ බූරුව තිබහ වැඩිකමට පාර මැද ගෙම්බ පොලේ ගහුවා වගේ ඇදගෙන වැටුණා. අව්වේ මට ට්‍රැක්ක පැනලා හිටියේ. ඌ විඳවන එක බලන් ඉන්න බැරුව මම මව්ව මැරුවා. අඩෝ මං බූරු මරුවෙක් වුණා. අතේ තියෙන සල්ලි ඔක්කොම හූර්ලා අරන් මං යකඩෙන් හදපු සෙකන්ඩ් හෑන්ඩ් යකඩ බූරුවෙක් ගත්තා. ඌවත් පටවන් එද්දි පාරේ තිබ්බ වතුර ෂොප් එකකින් මං එක උගුරක් ලිව්වා. අප්පට හැමිනෙනවා එක වතුර උගුරට මගේ මුළු දවසේම පඩිය කැපුණා කියහන්කෝ. මේක ඉස්සරහට දාලා වතුර හිඟා කරන ජෝඩුවක් දැකලා මම මගේ ළඟ තිබ්බ වතුර ටික උන්ට දුන්නා. ගෙදර ආපු ගමන් මගේ දුවගේ අලුත් කොල්ල ජැක් ආවා. කඩ බූරුව දැකලා අනේ මට මේක පදින්න දෙන්නකෝ කිව්වා. මම බෑ කියලා දුටුවට ලොක් එකක් දැම්මා. හැබැයි පව්වදා බලද්දි රිද්ද අර ලොක් එක කපලා යකඩ බූරුව අතුරු දහා. ටෂුව මේක කරේ අර ගෝත ජැක් කාර්යමයි කියලා. මං කිලින්ම ගියා ජැක්ගේ තාත්තව හම්බෙන්න. ඒ තූ කියනවා ජැක් ගෙදර නෑලු. මට ඉතින් ඕක වහුනොත් අපි නම වෙනස් කරමු. දන්න නැතුව රින අනේ ඵලයන්